මම මේ වීඩියෝ එකෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ මේ වර්තමාන දේශපාලන චරිත සම්බන්ධව. මේගොල්ලෝ මේ චරිත ගොඩනගාගෙන තියෙන ආකාරය කොයි විදිහද කියන එක පැහැදිලි කරන්න මම හිතුවා අධ්‍යාපනය අතින්, දැන උගත්කම් අතින්, ධනය බලය අතින් පහළම මට්ටමේ මිනිස්සු හිතන විදිහ අ, අ, පොඩ්ඩක් කල්පනා කරලා ඒ අනුව දේශපාලනයේ මේ මිනිස්සු දකින විදිහ පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න හිතුවා මේ වීඩියෝ එකෙන්. 1948 දේශපාලන පක්ෂ සහ ඒ දේශපාලන චරිත ගත්තාම ඊට වඩා හාත්පසින් වෙනසක් දකින්න පුළුවන් වර්තමාන දේශපාලන පක්ෂ සහ චරිතවල ගති පැවතුම්. මේක කොහොමත් ලෝකෙත් වෙනස් වෙනකොට ලංකාවෙත් වෙනස් වෙලා තියෙනවා. ඒක තේරුම් ගත්තාම තේරුම් නොගෙන මේ දේශපාලනය කරනවා නම් ඒගොල්ලෝ කවදාවත් මම හිතන්නේ බලයක් පිටවන්න හම්බ වෙන්නේ නැහැ. විශේෂයෙන්ම දැන් දේශපාලන චරිතයක් ගත්තාම අපි ගමු රාජපක්ෂවරු මහින්ද රාජපක්ෂ මැතිතුමා එතනින් ගියාම නාමල් රාජපක්ෂ මහත්මයා එතනින් ගියාම සජිත් ප්‍රේමදාස මහත්මයා ඒගොල්ලන්ගේ චරිත ගත්තාම ඒගොල්ලන්ගේ චරිතත් එක්ක බැඳිච්ච යම්කිසි මට්ටමක් තියෙනවා. ඒ කියන්නේ මට්ටම කිව්වේ ඒගොල්ලන්ගේ වෙනම පැලැන්තියක් කියන්න පුළුවන් ඒකට. මේ පැලැන්තියේ සිතුම් පැතුම් සහ ඒගොල්ලෝ ග්‍රහණය කරගන්න දේවල් සම්බන්ධව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ওই ප්‍රශ්නය අවබෝධ කරගත්ත කෙනෙකුට තමයි ඉදිරියේදී දේශපාලන හොඳ දේශපාලන චරිතයක් වෙලා ඡන්ද බලය. ඒ කියන්නේ මිනිස්සුන්ගේ කැමැත්ත ගන්න පුළුවන් වෙන්නේ මේක හරි විදියට අවබෝධ කරගත්තොත් විතරයි. ඒක හොඳටම පැහැදිලි වුණා මේ මාලිමාව ජයග්‍රහණය කිරීම. මොකද පහළම මට්ටමේ බලයක් තියාගත්ත පක්ෂයක් ඉහළ තලයට ඉතාම කෙටි කාලෙකින් ආවේ කොහොමද? ඒක හරි අපැහැදිලි කරුණක් වුණාට ඇත්තටම කල්පනා කරලා බැලුවොත් තර්කානුකූලව කල්පනා කරලා බැලුවොත් ඉතා පැහැදිලි ඒක. ඒකට හොඳම උදාහරණයක් මම කියන්නම්. ඔකට වෙලා තියෙනදී දැන් මහින්ද රාජපක්ෂ මහත්මයාට කවදාවත් ඍණාත්මක දෙයක් එතුමට කිසි කෙනෙක් කියන්නේ. සියලුම දේවල් එතුමට ඔය යුද්ධය ජයග්‍රහණය කළාන් පස්සේ වටේ ඉන්න සියලුම මැති ඇමතිවරු මිත්‍රයෝ ඥාති මිත්‍රාදී සියල්ලක්ම මෙතුමන්ලට ධනාත්මක දේවල් විතරයි ප්‍රකාශ කරන්නේ. එතකොට ඍණාත්මක දේවල් ගැන කතා කරන්නෙම නෑ. කතා කළොත් ඇත්තටම බැලුවොත් එහෙම කතා කරපු කෙනා පස්සට ගිහින් ප්‍රතික්ෂේප වෙලා එයා ෂේ වෙලා යනවා. ඒක සාමාන්‍ය දෙයක්. මම මේ මගේ දැනීම ගැන ගත්තොත් මම ප්‍රසිද්ධ දේශපාලන චරිතයක් ගැන මම කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ ජනාධිපතිවරයෙක් ළඟ ඉතාම ළඟින් කටයුතු කරපු කෙනෙක් වශයෙන් මට ඒ ගැන අවබෝධයක් තියෙන නිසා මම මේ කියන්නේ. දැන් මේ ගැන කතා කරනකොට විශේෂයෙන්ම පැහැදිලි කරගන්න ඕන කරුණු තමයි සියලුම දේවල් ධනාත්මක දේවල් විතරක් Tamanට ලැබෙනවා නම් එතකොට ඍණාත්මක පැත්ත ගැන කතා නොකරනවා නම් හරි විදියට දේශපාලන අවබෝධයක් රට සම්බන්ධ අවබෝධයක් ජනතාව ගැන අවබෝධයක් එතුමන්ට ලබා ගන්න බෑ. ඒක තමයි ප්‍රධානම දේ රාජපක්ෂලා ওই තත්ත්වයට වැටෙන්නේ. ඒකට හේතුව තමයි එක එක පළාත්වල තත්ත්වයන් සම්බන්ධව ඒගොල්ලන්ගේ වටේ ඉන්න පාක්ෂිකයන්ගෙන් ඇහුවොත් අපි කියමුකෝ മന്ത്രിවරයෙක්ගෙන් හිටපු මැති ඇමතිවරයෙක්ගෙන් එහෙම නැත්නම් මිත්‍රයෙක්ගෙන් ඇහුවොත් අනිවාර්යෙන් ඒගොල්ලෝ කවදාවත් ඒගොල්ලෝ ප්‍රකාශ කරන්නේ ඍණ පැත්ත. ධනාත්මක පැත්තම තමයි කියන්නේ. නමුත් සත්‍ය ඒක නෙමෙයි. එතකොට සත්‍ය ප්‍රකාශ නොකිරීම තමයි මේගොල්ලෝ මේ පහළට වැටෙන්න ප්‍රධාන හේතුව. දැන් මට මතකයි මම ওই ප්‍රදේශ ගණනාවකට ගිහින් මාලිමාව සම්බන්ධව අහනකොට සෑම කෙනාම ධනාත්මක පැත්ත ගැන තමයි සාමාන්‍ය ජනතාව කතා කළේ.
සම්පූර්ණ වට්ටල කතා කරේ රාජපක්ෂ. රාජපක්ෂලා හොරු. අපි දන්නේ නැහැ හොරකම් කළාද නැද්ද කියලා තාම ඔප්පු කරලා නැති නිසා මම ඒක ගැන කතා කරන්නේ නැහැ. ඉතින් රාජපක්ෂලා හොරු රාජපක්ෂලා ඩාමරික වැඩ කරන මිනිස්සු රාජපක්ෂලා කියන්නේ රාජපක්ෂලා විතරක් නෙමෙයි එයාගේ වටේ ඉන්නේ. එයාගේ වටේ ඉන්න පාක්ෂිකයෝ. ඉතින් ඕක තමයි සෑම කෙනෙක්ගේම ප්‍රකාශ කළේ. නමුත් සාමාන්‍ය කෙනෙක්ගෙන් අහුවනම් ඕක කියන්නේ නැහැ එතමත් එක්ක. කියන්නෙම දැන් ඊටාම සාර්ථකව ඊටාම හොඳ මට්ටමේ මේ තත්ත්වක තමයි තියෙන්නේ මේ අපේ පක්ෂය. ඒ කියන්නේ පොහොට්ටුව. එහෙම තමයි ප්‍රකාශ කරන්නේ. නමුත් ඔතන තමයි වැරදිච්ච තැන. වැඩිපුර ආශ්‍රය කරන්න ඕනේ. වැඩිපුර අහන්න ඕනේ. වැඩිපුර ප්‍රකාශන ගන්න ඕනේ. අර පහළ මට්ටමේ අනිත් පැත්තෙන් සෝයි විරුද්ධවාදීන් කියන වගේම සාමාන්‍ය ජනතාවගෙන් අහපුවම කියන්න පුළුවන්. ඒකට වෙනම කොට්ටාසයක් පිටවන්න ඕනේ ජයග්‍රහණය කරන්න. මේක මම කියන්නේ මේක තමයි ප්‍රධානම දේ. මොකද ධනාත්මක සියලුම දේවල් Tamanට ලැබෙනකොට ඍණ පැත්ත ගැන කතා නොකරනකොට එතකොට ඡන්දය අනිවාර්යයෙන්ම අඩු වෙන්න හේතු වෙනවාමයි. මොකද Taman අදි 탁සීරුවක් ඒක ඇති වෙන්නේ. ඔය ප්‍රධානම දේ ඒක. අදි 탁සීරුවක් ඇති වෙන නිසා තමයි පහළම මට්ටමට වැටුනේ. ඉතින් දැන් ගොඩ ගන්නවා කියන්නේ ටිකක් සෑහෙන කාලයක් යනවා. 2029 කවදාකවත් හිතන්නවත් බෑ. දැන් හොඳම උදාහරණය තමයි දැන් නාමල් රාජපක්ෂ මැතිතුමා ඊගාවට 2029 ජනාධිපති වෙනවා කියලා සෑම කෙනම ඒගොල්ලන්ගේ පාක්ෂිකයෝ කියනවා. නමුත් කවදාකවත් ඒක වෙන්නේ නැහැ. අපි කතා කරන්නේ එක පැත්තක් ගැන හිතලා නෙමෙයි අපේ තියෙන ප්‍රායෝගික දැනුමත් එක්ක සමාජය ගැන ගැටෙමින් මේ අත්විඳපු දේවල් එක තමයි මේ කතා කරන්නේ. ඉතින් දැන් එතුමා නාමල් රාජපක්ෂ මැතිතුමා කොරියාවට ගියා. ඒ කොරියාවට යනකොට නිකමට හිතලා බලන්න එතුමා කොරියාවට රැගෙන ගිය අර උන්වහන්සේ ඉත්තකන්දේ ස්වාමීන් වහන්සේ. එතකොට උන්වහන්සේ ගැන මුළු සමාජයෙන් 90%කගෙන් ඇහුවොත් උන්වහන්සේගේ කතා චරිත උන්වහන්සේගේ හැසිරීම් රටාවල් ප්‍රකාශන බලපුවාම කිසිම කෙනෙක් අනුමත නොකරන කෙනෙක්. උන්වහන්සේ මට ප්‍රශ්නයක් නැහැ. මම උන්වහන්සේ ගැන කතා කරන්න යන්නේ නැහැ. නමුත් අපි සමාජ ගැන කතා කළොත් එහෙම ප්‍රතික්ෂේප වෙච්ච කෙනෙක්. එතකොට ඒක සාමාන්‍ය ජනතාව දන්නවා. නමුත් නොදන්නේ කවුද? නාමල් රාජපක්ෂ. එතකොට හොඳ සමාජයේ පිළිගත් සමාජයේ දැනුගත්කමක් තියෙන අය එක්ක ඔය ගමන ගියා නම් එතුමා ඕකේ සාර්ථක ප්‍රතිඵල ගන්න තිබ්බා. යන කෙනා එක්කම සමාජය දන්නවා මෙයාට ඇත්තටම තර්ක බුද්ධියක් නැහැ. සමාජ බුද්ධියක් නැහැ. නැතිකම නිසා තමයි කරන්නේ. ඉතින් ඕවගේ ඉදිරියේදී 2029 ජනාධිපති වරයා වෙනම කිව්වයන් පස්සේ මේක අර සජිත් මහත්තයා කිව්වනේ මම ජනාධිපති වගේ ඇඟට දැනෙනවා කියලා එච්චර ඒගොල්ලන්ට ගන්න හම්බෙන්නේ. කවදාවත් ජනාධිපති වෙන්නේ නැහැ. හැබැයි අපි ස්ථිර වශයෙන් දන්නවා මම මේ පාක්ෂිකෙක් නෙමෙයි. නමුත් ඒ පක්ෂයට ලැබි කෙනෙක්. මාලිමාවට. ඒ මාලිමාව මුල් කාලේම අපි දන්නවා කවදා හරි දවසක මේගොල්ලෝ රජයක් පිහිටවන බව. ඒ දැනීම එන්නේ සමාජ බුද්ධිය. ඉතින් සමාජ බුද්ධිය, තර්ක බුද්ධිය, තර්ක කිරීමේ හැකියාව නැත්නම් කවදාවත් දේශපාලනයකට ඇවිත් වැඩක් නැහැ. ඒක ඇත්තම කියනවා නම් සමාජ බුද්ධිය සහ දේශපාලනය සම්බන්ධව, ඒ කියන්නේ බිම් මට්ටමේ දේශපාලනය සම්බන්ධව කිසිම අවබෝධයක් නැති කෙනෙක් තමයි සජිත් ප්‍රේමදාස කියන්නේ. එතුමා පුජ්‍යලිකව මං ගැන නොදන්න වුණත් එතුමා ගැන සියලුම දේවල් දන්න කෙනෙක්. එතන මම එතුමාගේ චරිතය, එතුමාගේ දේශපාලනය, එතුමාගේ චර්යාවන් බොහෝ
දේවල් අධ්‍යයනය කරපු කෙනෙක් එතන හිටියේ කෙනෙක්. ඉතින් මං කියන්නේ එතුමාගේ දැන් එතුමා දන්නේම නැතුව ඇති. එතුමා වටේ ඉන්න අය එතුමාට විරුද්ධයි. අපි එක්ක කතා කරලා තියෙනවා. එතුමා ළඟින්ම ඉන්න අය ඒගොල්ලෝ කතා කරලා තියෙනවා මේ මෙතුමාට විරුද්ධයි. හේතුව ඕනම දෙයක් තර්ක බුද්ධියෙන් තේරුම් අරන් කතා කරන කෙනෙක් නෙමෙයි. හිතුව මතේ ඔහේ නිකන් වචන එහාට මෙහාට විසි කරනවා කිසි තේරුමක් නැතුව. දේශපාලනඥයන්ගේ වචනයක් කියන්නේ හරි ප්‍රබලයි. හරිම ප්‍රබලයි. දැන් බලපුවම දැන් බලන්න මොන ප්‍රශ්නයක් රටට ආවත් වර්තමාන ජනාධිපතිතුමා කතා කරලා තියෙන දේ සම්බන්ධව මම කියන්නේ ජනාධිපතිතුමාගේ විශේෂත්වයක් මම දකින්න එකක් මම මේ කියන්නේ. කවදාකවත් එතුමා කතා කරලා නැහැ. ඕක තමයි ක්‍රමවේදය. ඕක තමයි ක්‍රමය. මොකද ඒකට වෙන අය ඉන්නවා. ප්‍රශ්නයක් ආවත් ඒගොල්ලෝ උත්තර දෙයි. මේකේම නෙමෙයි. සියලුම දේවල් සියලුම බර කරට අරගෙන ඉන්න කෙනෙක් තමයි සජිත් ප්‍රේමදාස. කිසිම දවසක බලේ පිහිටුවයි කියලා හිතන්නවත් බෑ අපිට. ඉදිරියේදී එයා දැන් රින පැත්තට යන්නේ. එතුමා දන්නේ. දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා සම්බන්ධව අපි දන්නවා. අපි කියවලා තියෙනවා එයා ගැන. බලපුවම දැන් මේ යන ගමන ওই පක්ෂ දෙක එකතු වීම සම්බන්ධව අවංකව සිතලා බැලුවොත් කිසිම දවසක එතුමාට ඕකේ නායකත්වය හම්බ වෙන්නේ නැහැ. ඕකේ නායකත්වය හම්බ වෙන්නේ නැහැ. එතුමා පස්සෙන් පස්සේ යන්නේ ඒකයි. මොකද ඔය ඒකේ එතුමා ළඟ ඉන්න එතුමාගේ පාක්ෂිකයෝ එතුමාට කිට්ටුවෙන් ආශ්‍රය කරන එතුමාගේ පක්ෂයේ අයත් දන්නවා මේ ඇත්තටම නායකත්වය හම්බ වෙන්නේ නැති බව. නායකත්ව දෙනවා නම් ඔයිට ඉස්සෙල්ලා දෙන්න තිබ්බේ. අඩියකින් ඉන්න කාලේ. දැන් පක්ෂේ පිටුවා ගත්තේ නායකත්වය ලැබුණ නැති නිසා. මේ වගේ මේ සරල දේවල් එක්ක නොගියොත් එහෙම ওই දෙන්නටම බලය පිටවන්න බෑ. වෙනම කෙනෙක් ආවොත් හැර වෙනම කවුරු හරි විශේෂිත කෙනෙක් ඇවිත්ලා මේ සමාජයේ තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ඇවිත්ලා පහළම මට්ටමේ ඉඳන් ඉහළම මට්ටමට දක්වා තේරුම් යන විදිහට කතා කරන්න පුළුවන් සත්‍ය ප්‍රකාශ කරන කෙනෙක් ආවොත් මිසක දැන් නම් දේශපාලනයට එනවා කියන්නේ බොරු. ඔය කොච්චර කිව්වත් අපේ අත්දැකීම් වලින් කියන්නේ අපේ වයසත් එක්ක දැකපු දේශපාලනයේ අත්දැකීම් එක්ක දේශපාලනයේ ක්‍රියාකාරී විදිහට වැඩ නොකලත් අපි උඩ ඉඳන් පිට ඉඳන් බලන අය විදිහට අපි හිතන්නේ කවදාවත් ඔය දෙන්නෙන් එක්කෙනෙක්වත් මේ රටේ බලයක් පිහිටුවයි කියලා. විපක්ෂ නායක වෙන්න පුළුවන් සමහර විට. නැත්තම් ඒ හැර කවදාවත් බලයක් පිහිටවන්නත් බෑ. ජනතාව බලයක් දෙන්නේ නැහැ. ඒක ඉස්තර.